ප්‍රේමවන්තේනි අපි අද සුදු සති සඳුදා දිනයට අපි පාදවනවා ප්‍රේමවන්තේනි. ඒ වගේම ගාලු පදවියක් හැටියට අද දවසේදී අපි තෛල ආශිර්වාද කිරීමේ මෙහෙයද අද දවසේදී අපි පවත්වනු ලබනවා. අප්‍රේමවන්තේනි අද දවසේදී අපිට දේව වචනය ඔබේ මගේ ජීවිතවලට කතා කරන්නේ අපි ගොඩක් වෙලාවට අපි හිතනවා අපි කරන හැම දෙයක්ම හරි කියලා. අපේ ජීවිතේ අපි ගන්නා වූ තීන්දුව හරි කියලා. නමුත් අපිට ඒ තීරණ ගන්න උදව් කරන්න දෙවි කෙනෙක් ඉන්න බව අපි අමතක කරලා ජීවත් වන්නේ. අද අවස්ථාවක අපි දකිනවා අද දවසේදී මාර්තා තමන්ගේ බහැපත්කම කෙසේද කියලා. බහැපත්කම තුල තමන්ගේ ජීවිතේ මුළුමනින්ම දෙවියන්ට කැපවෙච්ච පුද්ගලෙක් කියලා උන්වහන්සේව තමන්ගේ ඒ සුවඳ විලවුන් ලිටර් භාගයක් අරගෙන ඇගේ ස්වාමීන් වහන්සේගේ කකුල පිස දාලා ඒ ආලේප කරලා තමන්ගේම ඒ කෙස් කලඹින් පිස දමලා තමන්ගේ ඒ ස්වාමීන් වහන්සේට තමන්ව මුළුමනින්ම බාර දෙන ආකාරය අප්‍රේමවන්තේනි. එතකොට ජුදාස් ඉස්කරියෝත් බලාගෙන ඉන්න ඔහුට දැනෙනවා මේ ගැන මේ ඇයි මෙච්චර සුවඳ විලවුන් විනාශ කරන්න කියලා. ස්වාමීන් වහන්සේට භාවිතා කරන ලද මේ සුවඳ විලවුන් ගැන ඔහු තමගේ ජීවිතයේ ඒ ගැන හිතලා කලකිරෙනවා. එම නැත්නම් දුක් වෙනවා. ඇයි මෙච්චර විනාශ කරන්න කියලා. ඔහු පෝසතු එම නැත්නම් දුකී ජනතාවට මේක දෙන්න තිබුණානේ කියලා හිතනවට වඩා යටේ අරමුණ තිබුණේ ඒ දේ තමන්ගේ ජීවිතවලට ලබා ගන්නට. අපි ගොඩක් වෙලාවට හිතනවා අපි හැම දෙයක්ම අපි ලබාගෙන අපේ ජීවිතේ අපි යන්නේ කොතනද, අපේ ජීවිතේ පරමාර්ථය කුමක්ද කියලා අපේ ජීවිතේ අමතක කරලා තිබෙන්නේ. එනිසා ස්වාමීන් වහන්සේ ඔබේ මගේ ජීවිත නැවත නවතාවයට ගෙන යන අපේ ජීවිත විවෘත කරන්නට අවශ්‍ය අපේ ජීවිත උන්වහන්සේට අපේ ජීවිතෙන් දෙන අවස්ථාවල් අපි පාවිච්චි කරමින් භාවිතා කරමින් අපි උන්වහන්සේගේ ඒ වචනය අපි ජීවිතවලට අයිති කරගෙන ජීවත් වන්නට අවශ්‍යයි. ඒ නිසා අද දවසේ කල්පනා කළ බලමු ඔබේ මගේ ජීවිත අද දවසේදී අපිට උන්වහන්සේ වෙනුවෙන් කැප කරන්නට අපිට වෙලාවක් තිබෙනවද? සැබවින්ම අපි උන්වහන්සේ වෙනුවෙන් අපි මොනතරම් විදියට අපි නිහතමානී වෙනවද, බහැපත් වෙනවද උන්වහන්සේ ඉදිරියේ? උන්වහන්සේගේ සේවය කරන්නට අපි කැප වෙලා ඉන්නවද? මම සැබවින්ම සූදානම්ද උන්වහන්සේ වෙනුවෙන් මගේ කාලය, මගේ ශ්‍රමය යොමු කරන්නට, වැය කරන්නට? අප්‍රේමවන්තේනි ගොඩක් වෙලාවට අපි උන්වහන්සේ වෙනුවෙන් මේ දේ කරන්නට අපිට බැරි වෙලා තිබෙනවා. ඒ නිසා කල්පනා කරලා බලමු ඔබට මට උන්වහන්සේ යුදස් වගේ අපි යටි අරමුණ තියාගෙනද අපි වැඩ කරන්නේ කියලා. අද දවසේ කල්පනා කරලා බලමු. වහන්සේට යාඥා කරමු. හැමෝටම ජේසුස් ක්‍රිස්තුයි.